හරි දැන් මේ normal distribution curve එක මෙහෙම තියෙනවානේ. එතකොට මේ සම්පූර්ණ curve එකේම probability එක හැම වෙලේම එකයි. හරිද? එකට සමානයි. එතකොට මේක හරි මැදින් දෙකට බෙදුවොත් මේ පැත්තත් 0.5 මේ පැත්තත් 0.5 වෙන්නේ probability එක. හරිද? එතකොට දැන් මේකේ අපිට expected value එකක් මාක් කරන්න පුළුවන්. z value එකක් මාක් කරන්න පුළුවන්. එතකොට හැම වෙලේම මේ මැද්දේ part එක තියෙනවනේ. ඕක අනිවාර්යෙන් මෙතන මේ z අගය අනිවාර්යෙන්ම 0 වෙන්න ඕනේ. එතකොට මෙතන 0 නම් මේ පැත්තේ ඉඳලා තමයි වැඩි වීගෙන යන්නේ සාමාන්‍යයෙන් මේ අපේ expected value එක ගත්තාම expected value නේ z එක expected value එක දෙකම මේ left hand side එකෙන් right hand side එකදී වැඩි වීගෙන යනවා. හරිද? කියන්නේ දැන් expected value එක මෙතන 1 තියනවා නම් මෙතන 2යි මෙතන 3යි හැම මේ පැත්තට යද්දි වැඩි වීගෙන යනවා. එතකොට මෙතන 0 නම් මේ පැත්ත අනිවාර්යෙන්ම එන්නේ මයිනස් ගණන්. z value එක අනිවාර්යෙන් මයිනස්. මේ පැත්තේ z value එක අනිවාර්යෙන් ප්ලස් ගණන් එන්නේ. හරිද? ඊළඟට දැන් අර පාට කරන පැත්ත මොකද්ද කියලා හොයද්දි අපි දැන් මේ පළවෙනි example එක ගමුකෝ normal distribution මේ අර සර්ගේ model papers වල පළවෙනි එක අර WQI හරි මොකක් හරි හැම එකක් තිබ්බ නේද? එන්නකෝ. හරි. ඒ example එක ගත්තාම ඒකේ දීලා තියෙනවා WQI less than 33.4 කියන්නේ 27%, more than 7.6 කියන්නේ 7%. හරිද? දැන් එතකොට මේක දැන් මෙහෙම අපි අර මැදට දෙක අතර බෙදාගත්තොත් x එකයි z එක බෙදාගෙන දැන් මේ පැත්ත 50% මේ පැත්තත් 50% නෙවෙන්නේ. එතකොට අපි පාට කරද්දී ආයි ගත්තාම සාමාන්‍යයෙන් less than තියෙනවා නම් පාට වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම left side එකේ පැත්ත. more than තියෙනවා නම් පාට වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ right hand side එක. ඒ කියන්නේ දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා මෙහෙ ඉඳන් මේ පැත්ත කියන්නේ left hand side එක කියන right hand side එකදී වැඩි වෙගෙන යනවා කියලා. එතකොට මොකක් හරි කියන්නේ less than වත් එහෙම මේ පැත්ත තමයි අපිට පාට කරන්න වෙන්නේ. more than නම් මේ පැත්ත. දැන් එහෙමයි කියලා දැන් සමහර විට හිතන්නකෝ අපිට දීලා තියෙනවා මෙතන mu අපිට දීලා තියෙනවා 3 කියලා. ඊපස්සේ අපිට දීලා තියෙනවා expected value එක 2 කියලා. less than 2 එකක පාට වෙන්නේ මේ පැත්ත, more than 2 කියලක පාට වෙන්නේ මේ පැත්ත. එහෙම කියන්නේ අර more than කිව්වා කියලා කොයි වෙලේවත් අර මේ 50% වලට මේ පැත්තෙන් පාට වෙනවා කියලා එකක් නැහැ. හරිද? එතකොට දැන් මේ වගේ ගානක් ගත්තාම අපිට දෙන less than 27%. less than 27% කියන්නේ මෙතන අර නිකන් 0% කියලා 0% කියලා අපි හිතාගෙන පටන් අරගෙන යද්දි 27% කියන්නේ 50% වලට වඩා වැඩි නෙමෙයිනේ. 27 කියන්නේ අනිවාර්යෙන් 50% වලට වඩා අඩු තැනක තමයි තියෙන්න ඕනේ. අපිට මේ පොයින්ට් එක 27% වෙන්න ඕනේ. මේ වගේ කියන්නේ 50% වලට වඩා මේ පැත්තේ ගත්තම මේ අනිවාර්යෙන්ම 27% එන්න ඕනේ. කොහොමද? මෙහෙම ලියාගත්තොත් 0.27 කියලා. එතකොට මේ වගේ තැනක තමයි අපේ z එක තියෙන්න ඕනේ. හරිද? ඒකම තමයි මේ මොන පැත්තද පාට වෙන්නේ කියලා හොයාගන්නේ. එහෙනම් more than 7.6 more than නම් මේ පාට වෙන්නේ මේ පැත්ත කියලා මම කිව්වනේ. ඒකට more than බලද්දී මෙහෙ ඉඳලා බලාගෙන යන්න ඕනේ. හරිද? මෙහෙ ඉඳන් 7% ගියා කියන්නේ එතකොට මේ කියන්නේ 50% more than වෙලා නැහැ නේ 7% කියන්නේ එහෙනම චූටි මේ කැලලන්නේ 0.7 විදිහට පාට වෙනවා කියන්නේ. එතකොට පාට වෙන්නේ අනිවාර්යයෙන්ම මේ පැත්ත. නැත්තම් ඔයාලට අනිවා less than වලින් මේ හිතාගෙන ගියොත් less than 27% එන්නේ මේ පැත්ත. ඒතකොට දැන් මේකේ probability එක 1 නම් more than 7% කියන්නේ less than 93% නේ. අර probability එක එකයි නම් ඒක 90 කියන්නේ 7 නම් එකෙන් මේ 7 අඩු කරාම අනිවාර්යෙන් 93 නේ. 93 වෙනකම් පාට වෙනවා කියන්නේ 50 මේව කළා තව යන්න ඕනේ 43% එකක් මේ පැත්තට. එහෙම ගියාම තමයි මෙන්න මේ වගේ තැනකින් අපිට වෙලා ඉතුරු ටික තමයි more than වෙන්නේ. ඒක නිකම්ම හිතා ගන්න පුළුවන් මේ අපිට කියන more than නම් අනිවාර්යෙන් මේ පැත්තකින් පාට වෙන less than මේ පැත්තකින්. එහෙම ඉඳලා මේ තමයි හොයාගන්න. හැබැයි ඒ දැන් ඊළඟ ගාන තියෙනවා අපේ මේ ටියුට් එකේ. ඒකේ අපිට දීලා තියෙන්නේ මේ මොකද්ද? less than ඒක මම අන්දොත් එහෙම ඒකේ අපේ ගාන තියෙන less than 15 කියන්නේ 9%, less more than
34 කියන්නේ 67%. දැන් මේ ගාන ගත්තාම මේකේ 50 වලට වඩා වැඩි ගානක් නේ අපිට දීලා තියෙන්නේ. මෙහෙම ඒ ගාන 50 වලට වඩා වැඩි. දැන් එහෙම හිතුවොත් මෙහෙම මිඩල් මේ ඉරක් ඇඳගත්තාම මේ පැත්ත 50% වෙනවා. මේ පැත්ත 50% වෙනවා. less than 9 නම් less than 9% නම් අනිවාර්යෙන් මේ පැත්ත පාට වෙන්නේනේ. මොකද 50 වෙනකන් ගිහින් නෑ 9% වල නතර වෙලානේ. මේ කියන්නේ 9%. එතකොට ඊළඟ more than 67%. more than 67% ගත්තොත් එහෙම මේ පැත්තේ ලෙවලා ඉන්නේ. මේ පැත්තල මෙතනට එද්දි 50% වෙනකන් ඇවිල්ලා. 67% කියන්නේ 50% වලට වඩා වැඩිනේ. ඒ ටික නෙමෙයි තව අපි දැන් මෙහෙම දැන් පාට කරගෙන එනවා. ඔන්න දැන් 50% වෙනකම් more than පාට කරා. හැබැයි තව 17% තව තියෙනවනේ කියන්නේ. මේ පාට කරන්න ඒ ටික අපි එතකොට මේ පැත්තට යනවා පාට ගන්නවා. එතකොට මේ පොයින්ට් එක මේ 17% වෙනවා. එතකොට ඒ දෙකේම එකතු වුනහම අපිට එනවා 67%. මේ කැලේ එතකොට 67%. එහෙම තමයි පාට ගන්න. එතකොට මෙතන 15, මෙතන 34. එතකොට අනිවාර්යයෙන්ම අපේ mu එකනේ 34ට වඩා වැඩි ගානක්. එහෙම තමයි මේ පාට වෙන එක හොයන්නේ. ඊළඟට ඒවර probability එකද එකකින් අඩු ගන්නවද නැද්ද කියන එක. ඒක නම් මෙහෙමයි ලේසි. මම මේ කියන්නේ මොනවාද mirror effect එහෙම තියෙනවා. ඒව නැතුව මේ ඔයාලට ලේසි මතක තියාගන්න විදිය කිව්වොත් මෙහෙම අපිට දීලා හිතන්නකෝ මේ වගේ පොයින්ට් එකක් පාට කරලා තිබිලා. දැන් මේ එතකොට මම කියන්නේ මේ පැත්ත 0.5 මේ පැත්ත 0.5 වෙන්නේ. මේ වගේ පොයින්ට් එකක් පාට කරලා තියෙනවා නම් ඒක කොහොමටවත් මේ 0.5 වලට වඩා වැඩි වෙන්නේ නැහැනේ. අනිවාර්යෙන් 0.5 වලට වඩා අඩු ගාණක් වෙන්න ඕනේ මේ පැත්තක් පාටලා තියනවා කියලා කියන්නේ. දැන් ඒතර අපේ මේ probability curves ගත්තාම මේ table එක ගත්තාම table එකේ අපිට දීලා තියෙන්නේ 0.5 ඉඳන් 1 වෙනකම් 1 කියන්නේ 99% ගාණක් වෙනකම් දීලා තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් මේ වගේ එකක් කියන්නේ 0.5 වලට වඩා වැඩි යගයක් නම් දීලා තියෙනවා. අනිවාර්යෙන් එකකින් අඩු ගන්නවා කියලා හිතන්න. හරිද? බෑ කියන්නේ එතකොට බැරි වෙලා හරි එක දැන් අපිට දීලා තියෙනවා නම් මේ මෙච්චරක් විතර ගානක්. එතකොට ඒක 0.5 වලට වඩා වැඩිනේ. ඒ කියන්නේ මේ සම්පූර්ණ එකම ගත්තොත් ඒක 0.5 වලට වඩා වැඩි ගානක් කියලා තියෙනවා දැන්. මෙතන අපි නිකමට හිතමුකෝ 67% වගේ කියලා. 67% වගේ වෙනකන් යනවා. ඒ කියන්නේ 67% මේකේ තියෙනවානේ. 0.5 වලට වඩා වැඩියෙන් පාට වෙලා තියෙනවා කියන්නේ අනිවාර්යෙන් එකෙන් අඩු කරන්නේ නැහැ. 0.5 වලට වඩා අඩු වෙනම් පාට වෙලා තියෙන එකෙන් අඩු කරනවා දැන්. කියන්නේ සල්ලම කිව්වොත් එහෙම මේක ගත්තහම මේ වගේ පැත්තක් පාට වෙලා තියෙනවා නම් ඒත් එකෙන් අඩු කරනවා. මේ වගේ පැත්තක් පාට වෙලා තියෙනවා නම් ඒත් එකෙන් අඩු කරනවා. මෙහෙම ගිහින් මෙච්චරක් වගේ පාට වෙලා තිබ්බත් ඒත්තර 0.5 වල පහු කරලා ගිහින් නැති හින්දා ඒත් එකෙන් අඩු කරනවා. මෙතනට ආවයන් පස්සේ තමයි එකෙන් අඩු කරන එක නතර කරන්නේ. කියන්නේ less than side එක පාට ගන්නවා නා. හරිද? චුට්ටක් හරි මේ පැත්තට ගියත් එතනලා ආයි 0.5 වලින් අඩු කරන්නේ නැහැ. මේ පැත්තට ගත්තත් මේ ටික පාටලා තිබ්බත් මේ 1 වලින් අඩු කරනවා. මේච්චර පාටලා තිබ්බත් එකෙන් අඩු කරනවා. මෙතන යනකම පාට වෙන ඔක්කොම ටික එකෙන් අඩු කරනවා. මෙතන 0.5 එක පහු කරලා ගියපු ගමන් ඉඳලා මේ පාට මේව කරන්නේ නැහැ මොනවාද? මේ අපි එකෙන් අඩු කරන්නේ නැහැ. ඒක කියන්නේ අර 0.5 වලට වඩා කොයි පැත්තෙන් හරි පාට වෙලා තියෙනවා නම් ඒ පාටලා තියෙන ප්‍රමාණය 0.5 වලට වඩා වැඩි නම් එකෙන් අඩු කරන්නේ නැහැ. 0.5 වලට අඩු නම් එකෙන් අඩු කරනවා. ඒක තමයි මේ පාට කරන පැත්ත හොයාගන්න තියෙන ලේසිම විදිහ.